අපිට පළවෙනියට ඕනි වෙනවා පාන් පිටි. අපි මේකට වතුර ටිකක් දාලා ලුණු ටිකක් දාලා අපි මේක හොඳට මිශ්‍ර කරගනිමු. පොල් තෙල් පොඩ්ඩකුත් එකතු කරගමු. අපි මේක පැය භාගයක් විතර පිපෙන්න තියමු. අපිට දැන් ඕනි වෙනවා අල තම්බා ගත්ත. අපි මේකට එකතු කරමු ලීක්ස් කොළ, කෑලි මිරිස්, ලුණු පොඩ්ඩක්. අපි දැන් මේ පැටිස් වල දෙපැත්ත හොඳට පුච්චා ගනිමු. ඔන්න යාළුවනේ අපි මේ හදාගත්ත එළවලු පැටිස් ටික මේ තියෙන්නේ. මේවා හොඳට පිච්චිලා තියෙන්නේ. අපිට පළවෙනියට ඕනි වෙනවා පාන් පිටි. ලුණු කුඩු, වතුර ටිකක්. අපි දැන් මේක හොඳට අනා ගනිමු. පොල් තෙල් පොඩ්ඩකුත් දාගනිමු. මේ තියෙන යාළුවනේ අපේ පිටි බෝලේ. අපි දැන් මේක හොඳට තුනී කරගමු. රොටි තැටියක ඔයාලා තුනී කරගන්න. මට රොටි තැටියක් ඒ වෙලාවේ තිබ්බේ නැහැ. මං ඒ හින්දා මේ තියෙන අපේ පරාට ටික. මං ඒකට කන්න අරන් තියෙන්නේ පරිප්පු. පළවෙනියට ලුණු, මිරිස් ඒ ටික අපි මේ පාන් පිටියකට එකතු කරගනිමු. වතුර චුට්ටකුත් දාගනිමු. ලුණු පොඩ්ඩකුත් එකතු කරගනිමු. අපි දැන් මේක හොඳට අනා ගනිමු. අපි දැන් මේ වගේ මැද සිදුරු හදාගනිමු. ඔන්න අපි මේ උඳුකු වඩේ ටික හදාගනිමු. මේ පාන් පිටි වලින් විතරක් හදපු උඳුකු වඩේ තමයි මේ තියෙන්නේ. අපි දැන් තක්කාලි සම්බලේ හදන ගමන් ඉන්නේ. මේ තියෙන්නේ අපි හදාගත්ත උඳුකු වඩේ ටික. මේවා හදලා තියෙන්නේ පාන් පිටි වලින්. මේවත් අර රසම තමයි එන්නේ. අපි මේ තම්බාගත්ත අල ගෙඩිය පොඩි කරගනිමු. අපි ලීක්ස්, මිරිස්, ලුණු දාලා හොඳට මිශ්‍ර කරගනිමු. අපි දැන් මේක තෙලේ දාලා බැදගනිමු. අපි පාන් පිටියකට ලුණු වතුර දාලා ඩෝ එක හදාගනිමු. අපි දැන් මේ ඩෝ එක මැද තියලා එළවලු ටික ගෑරුප්පුවක් භාවිතා කරලා නමා ගනිමු. අපි දැන් මේක තෙලේ දාලා බැදගනිමු. මේ තියෙන්නේ අපි හදාගත්ත පැටිස් ටික.